සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන භයානකම ග්‍රහලෝකයේ සිකුරු කියලා ඔයාලා දන්නවද? ඉතින් ඒ විද්‍යාඥයන් පවා පුදුම කළ සිකුරුගේ බ්‍රහස් 5ක් වෙන්නේ. අංක 1 ඊයම් පවා දිය වෙන උෂ්ණත්වය. සූර්යයාට කිට්ටුම ග්‍රහලෝකයේ බුද වුණාට සෞරග්‍රහ මණ්ඩලයේ උෂ්ණත්වය වැඩිම ග්‍රහලෝකයේ තමයි සිකුරු. ඒකට හේතුව සිකුරට තියෙන ඝන වායුගෝලය. මේ වායුගෝලයෙන් 96%ක්ම තියෙන කාබන් ඩයොක්සයිඩ්. සූර්ය කිරණ සිකුරු ඇතුළට ආවහම ආයමත් මේ ඝන වායු තට්ටුව නිසා ඒ තාපයට යන්න බෑ. මේක හරියට වීදුරු වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරපු කාමරයක තාපය හිර වෙලා තිනවා වගේ වැඩක්. ඒ නිසා මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 460 470වත් වගේ වැඩි වෙනවා. ඊයම් දිය වෙන්නේ සෙල්සියස් අංශක 327 නිසා සිකුරු මතු පිටදී ඊයම් කියන්නේ වතුර වගේ දිය වෙලා යන ලෝහයක්. අංක 2 මාරාන්තික ඇසිඩ් වැස්ස. සිකුරු ග්‍රහලෝකයේ වැස්ස විදිහට වහින වතුර නෙමෙයි. මාරාන්තික සල්ෆියුරික් අම්ලය. සිකුරුගේ ඉහළ වායුගෝලයේ තියෙන සල්ෆර් ඩයොක්සයිඩ් ජල වාෂ්පයක එකතු වෙලා සල්ෆියුරික් අම්ල බිඳු හදනවා. මේ ඇසිඩ් වැස්ස පොළොවට වැටෙන්නත් කලින් රස්නයට ආයමත් වාෂ්ප වෙලා යනවා. ඒ කියන්නේ සිකුරු මතු පිට මේ ඇසිඩ් වැස්ස වැටුනේ නැති වුණාට ඒ රස්නේ නිසා ඇතිවන ඇසිඩ් මීදුම ඕනම ලෝහයක් දිය කරන් තරම් ප්‍රබලයි. අංක 3 ඉර පායන්නේ බටහිරින්. සිකුරු කැරකෙන්නේ අනෙක් ග්‍රහලෝක වලට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ නිසා එහි ඉර පායන්නේ බටහිරින්. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අතීතයේදී සිකුරුත් පෘථිවිය වගේම සාමාන්‍ය විදිහට කැරකුණා. අභ්‍යවකාශයේ තිබුණු යෝධ ග්‍රහකයක් හරි වෙනත් වස්තුවක් හරි වැඩිලා මේ විදිහට කැරකෙන දිශාවත් වේගයත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කියලා. අංක 4 තත්පරයෙන් තැලෙන පීඩනය. වායුගෝල පීඩනය පෘථිවිය වගේ අණු ගුණයකින් වැඩි. එහි ඔයා ගියොතින් තත්පරයකින් තැලිලා පොඩි වෙලා යන්න පුළුවන්. අංක 5 අවුරුද්දට වඩා දිග දවස. සිකුරුගේ දවසක් එහි අවුරුද්දට වඩා දිගයි. සිකුරට ඉර වටේ එක වටයක් යන පෘථිවි දවස් 225ක් යනවා. ඒ තමයි සිකුරුගේ එක අවුරුද්දක්. ඒත් සිකුරුගේ දවසක් නැත්නම් සිකුරට තමා වටේ එක වටයක් කරකවෙන්න පෘථිවි දවස් 243ක් යනවා. ඒ කියන්නේ සිකුරු ඉර වටේ එක වටයක් ගිහින් ඉවර වෙද්දි තමන් වටේ එක වටයක් කරකිලා ඉවර නැහැ.